ආයුබෝවන් මම දන්ත වෛද්‍ය අසංක වීරසූරිය. අද අපි කතා කරමු යම්කිසි හේතුවක් නිසා අපිට දතක් බේරගන්න බැරි විදිහට ගලවන්න කොහොම නැත්නම් අයින් කරන්න අවශ්‍ය මට්ටමට ඇවිල්ලා තියෙද්දි මොනවද අපිට කරන්න පුළුවන්ද? ඒ දත විස්ටම් ටූත් එක එහෙම නැත්නම් හකු ඇටේ පිටලා තියෙන කොනේම දත නොවෙනවා නම් අපි බොහෝ දුරට ඒකට රිප්ලේස්මන්ට් එකක් එහෙම නැත්නම් ආදේශකයක් දෙනවා. යම්කිසි හේතුවක් නිසා මේ අයින් කරන්න සිද්ධ වෙලා තියෙන දත. ඒ වෙනුවෙන් අපිට ඒක අයින් කරන වෙලාවෙම රිප්ලේස්මන්ට් එකක් එහෙම නැත්නම් ආදේශකයක් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒක තමයි සුදුසුම වෙලාව. මොකද හේතුව අපි හකු ඇටෙන් හනුවේ තියෙන අස්තියෙන් මේ දත අයින් කරලා බොහොම කෙටි කාලයක් ඇතුළත අපේ හනුවේ අස්තිය ඇකිලෙන්න බලනවා. එහෙම නැත්නම් ප්‍රමාණයෙන් කුඩා වෙන්න බලනවා. අන්න ඒක අපිට වළක්ව ගන්න හෝ වෙනස් කරන්න පුළුවන් ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් ඒ දත අයින් කරන වෙලාවෙම සිද්ධ කරගන්න. වඩා වැදගත් වෙන්නේ වෛද්‍යවරයා විසින් සාමාන්‍ය දතක් ගලවන විදිහට නෙවෙයි ඒ අදාළ දත අයින් කරන්න. හෝ දත හෝ මුල. ගොඩක් වෙලාට මුලක් ඉතුරුලා තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. එහිදී විශේෂ උපකරණ භාවිතා කරලා හනුවේ අස්තියට බාධා නොවෙන්න එහෙම නැත්නම් හානි නොවෙන්න උපරිම අස්තිය රැකෙන විදිහට තමයි ඒ දත අයින් කිරීම සිද්ධ කරන්නේ. එතකොට බොහෝ දුරට බොහෝ වෙලාවට සාමාන්‍ය දතක් අයින් කරනවට වඩා ගොඩක් වැඩි වෙලාවක් යන්න පුළුවන්. බෑ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒක අමාරු එකක් කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ඒ වෙලාවේ හැටියට අස්තිය බේරගන්න එක ගොඩාක් වටිනවා කියලා. ඒ විදිහට බොහොම සූක්ෂමව ඒ වැඩේ කරාට පස්සේ වෛද්‍යවරයා බලනවා මේ දත ඉතුරු වෙලා තිබ්බ දත වටේට යම්කිසි පැසවීමක් එහෙම නැත්නම් යම්කිසි ආසාදනයක් තියෙනවා කියලා. ඒ තියෙන දේ අපිට බාධාවක් නොවේද කියලා ඒක කොහොමත් වෛද්‍යවරයා විසින් අදාළ උපකරණ භාවිතා කරලා අයින් කරනවා. අදාළ කාර්යයට එහෙම නැත්නම් අපේ ඉම්ප්ලාන්ට් එකක් ප්ලේස් කරන කාර්යයට එක බාධාවක් නෙවෙයි නම් ඒ වෙලාවෙම ඒ කියන්නේ දත අයින් කරපු දවසේ ඒ වෙලාවෙම වෛද්‍යවරයා විසින් ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් කියන්නේ કૃත්‍රිම ආදේශක මුලක් ඒ වෙලාවෙම ස්ථානගත කරනවා. ඊට පස්සේ සුවවීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. සාමාන්‍ය දතක් ගැලෙවුවත් සුවවීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. සාමාන්‍යයෙන් ඉම්ප්ලාන්ට් එකක් ප්ලේස් කරපුවාම යන කාල සීමාවට වැඩි කාල සීමාවක් වෛද්‍යවරයා නිගමනය කරන්න පුළුවනි. මේ ඉම්ප්ලාන්ට් එක වෙනුවෙන් අපි බලාගෙන ඉන්න ඕන දතක් සවි කරා. එහෙම නැත්නම් සමහර වෙලාවට වෛද්‍යවරයාගේ අදාළ නිර්ණායක සම්පූර්ණ වෙනවා නම් වෛද්‍යවරයා බොහොම ඉක්මනට දතක් සවි කරන්න පුළුවන් తాවකාලික දතක්. ඔය අදාළ දේවල් දෙකම වෙන්න පුළුවන්. කොහොම හරි ඒ අදාළ කාලයට පස්සේ අස්තිය සම්පූර්ණයෙන් සුව වෙලා අපේ ඉම්ප්ලාන්ට් එකට අස්තිය වර්ධනය වෙලා ඉම්ප්ලාන්ට් එක ස්ථාවර වුණාට පස්සේ අපිට පුළුවන් දතක් සවි කරන්න. මේ අදාළ රූපරාමවල පේනවා ඇති දත ඉවත් කරපු වෙලාවෙම ඉමීඩියට් ඉම්ප්ලාන්ට් ප්ලේස්මන්ට් කියලා අපි කියනවා. අපි ඉම්ප්ලාන්ට් එක ප්ලේස් කරනවා. නැත්නම් કૃත්‍රිම ආදේශක මුල ප්ලේස් කරනවා. ඊට පස්සේ අදාළ කාලේ සුව වෙන්න ඉඩ ඇරලා අපි ඒකට අදාළව දත හයි කරනවා. මේ ක්‍රියාවලියේ තියෙන මූලිකම වාසි මං ඉස්සෙල්ලත් කිව්වා. හකු ඇටෙන් මේ දතේ මුල අයින් වෙද්දිම පොඩි කාලෙකින් හකු ඇටේ දිග පළල ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක අපිට වළක්වන්න පුළුවන්. හකු ඇටේ තියෙන ප්‍රමාණය රැක ගන්න පුළුවන්. ඊට අමතරව හිතලා බලන්න අපිට කොහොමත් මේ ඉවත් කරන්න සිද්ධ වෙන දතක මුලක් එහෙම නැත්නම් දතක් තියාගන්න බැරි විදිහේ ප්‍රශ්නයක් ඇති වෙච්ච එකම නිර්වින්දන ඖෂධය එකම ඉන්ජෙක්ෂන් එක කියලා සාමාන්‍ය භාෂාවෙන් කියමුකෝ. එකම ඖෂධ අපි දතක් ගැලෙවුවට පස්සේ රෝගියාට ඖෂධ නිර්දේශ කරනවා. එකම ඖෂධ එකම අවස්ථාව. හැබැයි කාර්යයන් දෙකක් සිද්ධ වෙලා එකක් මේ තියාගන්න බැරි දේ අයින් කරනවා. ඊට අමතරව අපිට ඉස්සරහට මෙතන ආදේශකය අපි ස්ථානගත කරනවා. ඒක මූලිකම වාසියක් මේ ක්‍රමේ රෝගියාට කීප වතාවකට බෙදෙන ප්‍රතිකාරයක් එකම වතාවක ඉෂ්ට කරලා දෙන එක.